හායි මචං ඉතින් ඔන්න වෙල්කම් කියලා පිළිගන්නවා ඇවියට මාස්ටර් channel එකෙන් ගෙනල්ලා තියෙන තවත් brand new episode එකකට. ඉතින් ඔයා මේ වීඩියෝ එක skip කරන්න එපා අනිවාර්යෙන් බලන්න. මොකද ඔයාට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් 1xbet play කරන ඔයා මේ වීඩියෝ එක බලන්නම ඕන වීඩියෝ එකක්. මොකද මේක බැලුවට පස්සේ ඔයාගේ profit කියලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. 1xbet 2025 න් පස්සේ අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන notice දාලා තියෙනවා. gambling කරන කට්ටියන official channel වල ගොඩක් මේ ගැන කතා වෙලා තිබ්බා. මම ඒක බොයලත් බැලුවා. ඉතින් ඒක ඇත්තටම වැඩ කරනවා. මම මේ කියන්න යන්නේ 2025 න් පස්සේ 1xbet company එක එයාලගේ පරණ account තියෙන users ලව non profitable විදියට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ පරණ account වලින් profit එකක් ගන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔයා දැන් මෙච්චර කාලයක් පාවිච්චි කරන් ආපු ඔයාගේ account එක සමහරට අවුරුද්දක් දෙකක් මාස 5-6ක් වගේ පරණ ඇති. සාමාන්‍ය මාස 3කට වඩා පරණයි කියන්නේ ඒක old account එකක් විදියට තමයි වැටෙන්නේ. හරිද? එතකොට ඒවා non profitable කරලා තියෙනවා කියන්නේ ඔයාට ඒ account එකට දාලා සල්ලි ඉන්වෙස්ට් කරලා ඔයාට කිසිම ලාභයක් ගන්න බෑ. මොකද එයාලා ඒක non profitable කරලා තියෙන්නේ. ඔයා රුපියල් 10000ක් දානවා කියලා ඩිපොසිට් කරනවා කියලා හිතන්නකෝ. ඔයා 10000ක් ඩිපොසිට් කරොත් ඒක පළවෙනි බෙඩ් දෙක තුනින්ම මම මේ කතා කරන්නේ ක්‍රෑෂ් ගේම් එවියේටර් වගේ ගේම් ගැන. ස්පොට් බෙටින් නෙවෙයි. ඔයා ක්‍රෑෂ් ගේම් ප්ලේ කරන කෙනෙක් නම් ඔයා රුපියල් 10000 ඩිපොසිට් කරනවා නම් ඔයා පළවෙනි දෙකෙන්ම පළවෙනි 1 2 යද්දිම ඔයාව ලොස්ට් වෙලා අනිවාර්යෙන් රුපියල් 10000න් අඩු ගානකට ඔයාගේ බැලන්ස් එක වැටෙනවා. ඒ කියන්නේ රුපියල් 8000ක් 9000කට වැටෙනවා. ඊට පස්සේ ඔයා try කරනවා. ඊට පස්සේ 10000 හදාගන්න ඒත් ඔයාට profit ගන්න බෑ. ඔයාව ටික account එක down වෙනවා. ආයෙ චුට්ටක් වැඩි වෙනවා. ආයෙ ඊට වඩා down වෙනවා. ආයෙ තව චුට්ටක් වැඩි වෙනවා. එන්නේ මේ විදිහට account එක අඩු වෙවි ගිහිල්ලා account එක wash වෙලාම යනවා. හරිද? මේක තමයි 2025 යාලා දීලා තියෙන update එක. ඉතින් ඔයා කරන්න ඕනේ මේකට අලුත් account එකක් හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් වට අලුත් account එකක් හදලා මාස 3ක් විතර කිසි ගැටලුවක් නැතුව use කරන්න පුළුවන්. ඔය ඉස්සරින් ඉඳන් ඔය case එක තිබ්බා. ඒ කියන්නේ ඔය අලුත් account වලට සාමාන්‍යයෙන් profit එකක් දෙනවා මුල් ටිකේ. හරිද? ඒ කියන්නේ පරණ වෙන්න account එකෙන් profit එකක් ගන්න බෑ. account එකක් හදපු ගමන් එයාලට ඕනේ ඒ user account එක හදන user platform එකේ තියාගන්න. එයාගේ සල්ලි මේකට දම්මන්නනේ යට ඕනේ. ඒකෙන් හින්දා ඉස්සෙල්ලම අපි account එකක් හදලා මුලින් පටන් ගන්න ගමන් පොඩි ගාණක් දානවා. හරිද? පොඩි ගාණක් දැම්මට පස්සේ මෙන්න මෙයාට මේකෙන් profit එකක් හම්බ වෙනවා. හරිද? ඒතකොට මෙයා හිතනවා මේකෙන් profit ගන්න පුළුවන් කියලා. එයා එයාගේ ගාවින් සාමාන්‍ය මුලින් ඉස්සෙල්ලා රුපියල් 5000ක් දාන ගන්න ඊට පස්සේ රුපියල් 50000ක් විතර මේකට දානවා. අර වගේ profit එකක් ගන්න පුළුවන් මේ කියලා හිතලා ඊට පස්සේ කරනවා ඒකත් හරියනවා. හරිද? ඊට පස්සේ මෙයා දානවා ලක්ෂයක් විතර. ඊට පස්සේ මෙයාව සම්පූර්ණයෙන්ම ලොස්ට් කරලා දානවා. එතකොට කම්පැනි එකට ප්‍රොෆිට් එකක් තමයි තියෙන්නේ. මෙයාව සම්පූර්ණයෙන් ලොස්ට් කරලා දැම්මා. ඉතින් මෙන්න මේ තියරි එක තමයි මෙතන තියෙන්නේ. දැන් 2025න් පස්සේ මේක 100% කන්ෆර්ම් වෙලා තියෙනවා. මේ 1xbet එක ඇතුලේ ඔයා පරණ account වලින් කිසිම profit එකක් ගන්න බෑ. ඔයා කරන්න ඕනේ අලුත් account එකක් හදාගන්න කළා ඒකෙන් ගේම ගාලා බලන්න අනිවාර්යෙන් ඔයාලට profit එක කර යන්න පුළුවන්. ඉතින් මම මේක check කරලා බැලුවා. මම මගේ පරණ account එකෙන් බැලුවා රුපියල් 5000ක් දාලා. ඒක සාමාන්‍ය රුපියල් 5000න් උඩට ගන්නම් බැරි වුණා. හරිද? මගේ පරණ account එකකින්. ඊට පස්සේ මං අලුත් account එකක් try කරලා බැලුවා. අලුත් account එකක් හදලා රුපියල් 5000 දාලා බේක් කරා. අම්මට සිරි crash game එකේ සාමාන්‍යයෙන් දාන එක win. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් bet 5ක් දැම්මොතින් 4ක්ම win. 10ක් දැම්මොතින් 7-8ක්ම win. හරිද? මම ඒක රුපියල් 5000 රුපියල් 9000ක් කරලා withdraw කරා. හරිද? මොකද 9000න් යාර මම තියාගත්තේ නැහැ. මම ඒක නිකන් ටෙස්ට් කරලා බලන්නේ. දැන් මම 9000ක් කරා ඒක withdraw කරගත්තා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ 1xbet pay කරන කෙනෙක් නම් අනිවාර්යෙන් දැම්ම ගිහිල්ලා අලුත් account එකක් register වෙන්න. අලුත් account එකක් හදාගන්න. අපේ email ඔයා ඒකට යූස් කරන්න ඕනේ අලුත් ඊමේල් එකක්. අලුත් ඊමේල් කියන්නේ ඔයාගේ කලින් 1xbet account එකක් හදලා නැති ඊමේල් එකක් යූස් කරලා account එක හදාගන්න ඕනේ. ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න. ඊට පස්සේ එක කෙනෙක් එක්කෙනෙක්ට ඊමේල් ෆෝන් නම්බර්ස් චේන්ජ් කරලා එකම නමට 1xbet account ඕන තරම් හදන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ.
ඔයාට ඕන තරම් account හදන්න පුළුවන්. ඒකින් හින්දා සාමාන්‍යයෙන් මාස 3න් 3ට වගේ ඔයා අලුත් account එකක් හදාගන්න. හරි අනිවාර්යයෙන්ම ඔයා අලුත් account එකක් හදනවා නම් VIP promo code එකක් use කරන්න. මොකද 2025 දී මෙන්න මේ promo code එකත් ඔයා දාන එක ඉතාම වැදගත්. කවදාවත් අර ආවට කියන promo code දාන්න එපා. අර 1x කියලා underscore එකක් දාලා ඉලක්කම් ගොඩක් තියෙන නිකන් අර එක එක්කෙනා generate කරගත්ත promo code දාන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම affiliate manager කෙනෙක් විසින් promote කරපු promo code එකක් තමයි මේකට දාන්න ඕනේ. ඒකෙන් තමයි ඔයාගේ account එකේ value එක තීරණය වෙන්නේ. හරි මං කියලා දෙන්නම්. මෙතන ගොඩක් කට්ටිය සමහර කට්ටිය ඉන්නවා රෙජිස්ටර් වෙන්න දන්න අය, සමහර කට්ටිය ඉන්නවා නැති අය, සමහර කට්ටිය ඉන්නවා කාට හරි කියලා රෙජිස්ටර් වෙච්ච අය. ඉතින් මං හැමෝටම පැහැදිලි වෙන්න මෙතන කියලා දෙන්නම් කොහොමද 1xbet account එකක් අලුතෙන් හදාගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා Google එකට ගිහලා search කරන්න 1xbet කියලා. ඊට පස්සේ උඩින්ම එන මෙන්න මේ link එකට ඔයා යන්න. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩ තියෙනවා registration කියලා බටන් එක. කොළ පාට ඔයා ඒක ක්ලික් කරන්න. ෆෝන් එකෙනුත් මේ විදිහටමයි කරන්න තියෙන්නේ. PC එකෙන් කියලා වෙනසක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් by email හරි by phone number හරි තෝරන්න. මම මෙතන recommend කරනවා by email කියන එක. ඊට පස්සේ ඔයා මෙතන ශ්‍රී ලංකාවම තියෙන මෙතන city එකට ඔයාගේ city එක දෙන්න. ඔයාගේ නගරය. ඊට පස්සේ මෙතන LKR තියෙන එක වෙනස් කරන්න එපා. ඊට පස්සේ ඔයා මෙතෙන්ට ඔයාගේ email address එකක් දෙන්න. හරි ඊට පස්සේ ඔයා මෙතෙන්ට ඔයාගේ email address එකක් දෙන්න. අලුතෙන් හදාගත්ත හරි ඔයාගේ කලින් 1xbet ගිණුමක් හදලා නැති email address එකක් මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතෙන්ට phone number එක දාන්න. ඊට පස්සේ ඔයාගේ පළවෙනි නම දාන්න. ඊට පස්සේ ඔයාගේ දෙවෙනි නම surname එක දාන්න. ඊට පස්සේ ඔයා password එකක් හදාගන්න මෙතෙන්ට. හොඳට මතක හිටින password එකක් දාන්න. ඒ password එකම මෙතන ආයේ enter කරගන්න. re-enter your password කියන තැන. ඔයා අනිවාර්යයෙන්ම promo code කියන එකට VIP promo code එකක් use කරන්න. මොකද කවදාවත් දාන්න එපා 1x කියලා තියලා අර අංක ගොඩාක් තියෙන promo code කවදාවත් use කරන්න එපා. VIP promo code එකක් විතරක් use කරන්න affiliate manager කෙනෙක් promote කරන එක. ඔයා මෙතන ඔයාට පුළුවන් VIP promo code එකක් දාන්න. ඔයා මෙතන promo code එකට දාන්න capital AM 2001 කියන promo code එක. ඔයාට ඒක use කරලා account එකක් හදාගන්න පුළුවන්. capital A capital M 2.2.1 ඔයාලට පුළුවන් මේ promo code එක use කරන්න. ඊට පස්සේ ඔයා මෙතන register කියන බටන් එක click කරන්න. click කරාට පස්සේ ඔයාගේ මෙතන දාපු email එකට message එකක් එනවා. ඔයාගේ account එක verify කරන්න කියලා මේ active කරන්න කියලා. ඔයා email එකට ගියාම උඩින්ම ඔයාට ඇවිල්ලා තියෙයි message එක. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා ඔයාට activate account කියලා හරි confirm account කියලා හරි නිල් පාට බටන් එකක් ඇති. ඔයා ඒක click කරන්න. ඊට පස්සේ ඔයාගේ account එකට නිකම්ම log වෙනවා. ඊට පස්සේ අර විදිහටම ඔයාට bet කරගෙන යන්න පුළුවන්. ඔයාට deposit withdraw කරගන්න පුළුවන්. ඔයා කලින් use කරපු method එකටම iPay හරි agent කෙනෙක් කරා හරි ඔයාට ඒක කරගන්න පුළුවන්. හරි ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න.